රජතුමා අසරණ කළ ගැමියා. එකමත් එක කාලෙක හරිම නිහතමානී ඉතාමත් බුද්ධිමත් ගැමියෙක් ජීවත් වුණා. ඔහුට ලස්සන කැකිරි හේනකුත් තිබ්බා. දවසක් ඒ රටේ රජතුමා තමන්ගේ ඇමතිවරු එක්ක මේ ගම හරහා යනකොට ලොකු පිපාසයක් දැනුණා. රජතුමා මේ ගැමියාගේ හේන ළඟ නතර වෙලා කැකිරි ගෙඩියක් ඉල්ලුවා. ගැමියා හරිම සන්තෝෂෙන් හොඳට ඉදුණු ලොකු කැකිරි ගෙඩියකින් රජතුමාට සංග්‍රහ කළා. ඒකේ රසයට වශී වුණ රජතුමාට මේ ගැමියාගේ නුවණ පරීක්ෂා කරන්න හිතුණා. රජතුමා මෙහෙම ඇහුවා. එම්බා ගැමියෝ, මට කියන්න බලන්න මේ අහසේ තරු කීයක් තියෙනවද? ඔබ ඒකට හරියට උත්තර දුන්නොත් මම ඔබට රංකාසි මල්ලක්ම දෙනවා. බැරි වුණොත් නුඹේ හේන මට පවරා දෙන්න ඕනේ. ගැමියා මොහොතක් කල්පනා කරලා hina වුණා. එයා කිව්වා, දේවයන් වහන්සේ, ඒක හරිම ලේසි ප්‍රශ්නයක් නේ. හැබැයි මට ඒක ගණන් කරන්න මගේ මේ හේනේ තියෙන කැකිරි ඇට ටික උදව් කරගන්න වෙනවා කියලා. රජතුමා පුදුම වෙලා ඒ කොහොමද කියලා ඇහුවා. ගැමියා මෙහෙම කිව්වා. පින්වත් රජතුමනි, මේ මුළු අහසේම තියෙන තරු ප්‍රමාණය හරියටම මගේ මේ හේනේ තියෙන කැකිරි ගෙඩිවල තියෙන ඇට ප්‍රමාණයට සමානයි. ඔබතුමාට සැකයක් තියෙනවා නම් මගේ හේනේ කැකිරි ගෙඩි ඔක්කොම කඩලා ඒකේ ඇට ගණන් කරලා බලන්න. එතකොට තරු ගාන හරියටම දැනගන්න පුළුවන්. රජතුමාට hina ගියා. රජතුමා දැනගත්තා කැකිරියට ගණන් කරන එක තරු ගණන් කරනවට වඩා අමාරු වැඩක් බව. රජතුමා ගැමියාගේ උත්තරේට හරිම කැමති වුණා. පස්සේ රජතුමා තව ප්‍රශ්නයක් ඇහුවා. හොඳයි ගැමියෝ, එහෙනම් මට කියන්න ලෝකේ හරි මැද තියෙන්නේ කොහෙද කියලා? ගැමියා වහාම Taman අතේ තිබුණු තෙවිට අරගෙන හේනේ මැද තැනක රවුමක් ඇඳලා ඒකේ මැද ලී කූරක් හිටවුවා. දේවයන් වහන්සේ, මෙන්න මේ මම කූර හිටවපු තැන තමයි ලෝකේ හරි මැද. ඔබතුමාට ඒක ගැන සැකයක් තියෙනවා නම් ලෝකේ වටේටම මැනලා බලන්න. අඟලක් හරි එහා මෙහා වුණොත් මට දඬුවම් කරන්න. ගැමියාගේ මේ දක්ෂ උත්තර අහලා රජතුමාට ගොඩාක් සතුටු හිතුණා. රජතුමා ගැමියාට රංකාසි මල්ලක් දීලා ඔහුට රජවාසලට එන්න කියලා ආරාධනාවකුත් කළා. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි ඕනෙම අසීරු ප්‍රශ්නයකට ඕනම අභියෝගයකට බුද්ධියෙන් සහ උපක්‍රමශීලීව මුහුණ දුන්නොත් අපිට ඒකෙන් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් බව. පොතේ දැනුමට වඩා ප්‍රායෝගික බුද්ධිය බොහෝ විට බලවත් වෙන අවස්ථා තියෙනවා.